හොඳයි. දූෂිතයන් තමයි බියවිය යුත්තේ. මේ හැම දෙයක් ඇතුළෙම ඔබතුමා මේ කියන තනතුරට මේ මුල්පුරට ආවට පස්සේ අපි දැක්කා මීට මාසයකට පමණ කලින් ශ්‍රී ලංකා දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ඔබතුමා ඉදිරිපත් කළා. මොකක්ද මේ අවුරුදු 5ක් මම හිතන්නේ මේකට අරගෙන තියෙනවා. මොකක්ද මේ කරන්න යන්නේ? බිය වෙන්න එපා කිව්වා වැරදි කරන්නේ නැති කට්ටිය. ඒ කියන්නේ එක් ආකාරයකින් කෙනෙක් වැරදි විදිහට අවබෝධ කරගන්න පුළුවන් සැලැස්මකුත් දාලා අපිව හිර කරන්න යන්නේ කියලා. මොකක්ද මේ සැලැස්ම ක්‍රියාත්මක කරලා ඇස්තේ? ඔව්. සජිත් ඇත්තරම ඒක තමයි. මේ රටේ නීති හැදෙන්නේ සහ විශේෂයෙන්ම අන්තර්ජාතික දූෂණ විරෝධී සම්මුතිය තිබෙන්නේ විමර්ශන කිරීම සහ දඬුවම් නියම කිරීමට පමණක් නොවේ. ඒ කියන්නේ කිසි රටක් පුද්ගලයෝ අල්ලලා උසාවි ගෙනහිල්ලා දඬුවම් නියම කරලා දූෂණය නවත්තන්න බෑ. අඩු කරන්න බෑ. එතකොට අන්තර්ජාතිකව පිළිගත් සම්මුතිය තමයි දූෂණය මර්ධනය කරන්න ඒ සඳහා වන ආයතන ශක්තිමත් කරනවා වගේම නිවාරණය සහ අධ්‍යාපනය වැඩි කරන්නට ඕනේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනේ. එතකොට මේ දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම කියලා කියන්නේ හුදෙක් මිනිස්සුන්ට නඩු දාන්න වැරදිකාරයෝ කරන්න හදපු සැලැස්මක් නෙවෙයි. මේ සැලැස්ම ඇතුලේ තියෙන්නේ ජාතික වශයෙන් කොහොමද දූෂණය අවම කරන්නේ කියන එක. එතකොට මෙහි හඳුනාගෙන තියෙන ආයතන රාශියක් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම සභාව නොවේ. තවත් ආයතන රාශියක් රාජ්‍ය ආයතන රාශියක් ඒවායේ ක්‍රියාකාරීත්වය තුළ දූෂණය අවම කරන්නේ කොහොමද? මොකද අල්ලලා දඬුවම් කරන්න කලින් මිනිස්සු ඒව නොකර ඉන්නවා නම් දූෂණය අවම වෙනවනේ. එතකොට ඒ සඳහා තියෙන නිවාරණය, ඒ සඳහා තියෙන අධ්‍යාපනය. එතකොට ඒ වගේම තමයි මේ මිනිස්සු දැනුවත් කරන්නේ කොහොමද? ළමයින්ගේ පවා පාසල් මට්ටමේ පවා මේ වැරදි මොනවද? ඇයි ඒව නොකර ඉන්න ඕනේ කියන ඒවා මිනිස්සු දැනුවත් කරන්නේ කොහොමද කියන එක මේ සැලැස්ම ඇතුලේ තියෙනවා.